නම්බර් සිස්ටම් ගැන කතා කරද්දී ඔයා දැනගන්න ඕන ප්‍රධාන සංඛ්‍යා පාද වර්ග 4ක් තියෙනවා. එතකොට එතන තියෙන්නේ දෙකේ පාදයේ සංඛ්‍යා, දෙකේ පාදයේ සංඛ්‍යා, ඒ වගේම තමයි 8 පාදයේ සංඛ්‍යා, 10 පාදයේ සංඛ්‍යා සහ 16 පාදයේ සංඛ්‍යා පිළිවෙලට. ඔයාට පුළුවන් වෙන්න ඕනේ මේ තියෙන සංඛ්‍යා පාද ටික වෙන් කරන්න, වෙනස් කරන්න, නැත්නම් මාරු කරන්න. ආයෙමත් දෙකේ පාදයේ, 8 පාදයේ, 10 පාදයේ සහ 16 පාදයේ අතර ඕන විදිහකට හුවමාරු කරන්න ඔයාට මේකෙදි පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ දෙකේ පාදයේ සංඛ්‍යාවක් දුන්නොත් ඔයාට පුළුවන් වෙන්න ඕනි 8 පාදයට හරවන්න. දෙකේ පාදයේ සංඛ්‍යාවක් 10 පාදයට හරවන්න. දෙකේ පාදයේ සංඛ්‍යාවක් 16 පාදයට හරවන්න. ඒ වගේම තමයි 8 පාදයේ සංඛ්‍යාවක් දුන්නොත් දෙකට ගේන්න. එහෙම නැත්නම් 10ට ගේන්න. එහෙම නැත්නම් 16ට ගේන්න. ඔන්න කියන පාද හුවමාරු කරන්න ඔයාට පුළුවන් වෙන්න ඕනේ. හරි. එහෙම නැත්නම් ඔයාට දුන්නොත් එහෙම 10 පාදයේ සංඛ්‍යාවක් එයාව 2ට 8ට 16ට ඉතිරි පාද සියල්ලටම හරවන්න ඔයාට පුළුවන් වෙන්න ඕනේ. ඒතර ඔන්න ඔයක තමයි අද දවසේ බලාපොරොත්තු වෙනවා මේක සම්පූර්ණයෙන් ඉවර කරන්න. සංඛ්‍යා පාද පරිවර්තන ටික. පැය එකමාරයි ලොකු වෙලාවක් නැහැ. ඔයත් එක ගණන් ටික හදලා ඉවර කරනවා. හරි නේද? එහෙනම් අහන්න. එතකොට ඔයා මෙච්චර දවසක් චූටි කාලේ ඉඳලා ඔන්න පාඩම මුකුත්ම දන්නේ නැති කෙනෙක් මේකේ ක්ලාස් එකට සම්බන්ධ වුණොත් හරි එහෙම නැත්නම් රෙකෝඩින් එක බලන්න ගියොත් හරි ඔන්ලයින් පන්ති ඉන්න ළමෙක්. එතකොට කියන්න තියෙන දේ තමයි ඔයා මෙච්චර කාලයක් ගණන් හැදුවේ 10 පාදයේ සංඛ්‍යා එක විතරයි. ඒ කියන්නේ ඔයා මෙච්චර දවසක් ඔය ඔක්කොම වැඩකට දැම්මේ මෙන්න මේකත් එක්ක 10 පාදයේ සංඛ්‍යා එක විතරයි. හැබැයි දැන් අපි ඒ වගේ තව සංඛ්‍යා පාද ගණනාවක් කතා කරන්නයි යන්නේ. හරි නේද? හොඳයි. ලියන්න මුලින්ම මාතෘකාව මට ගණන් ටික හදලා ලෙවන්න ඕම. ඒ ගණන් ටික හදලා ලෙවනකොටම ඔයාට මේ ටික මතකයි. සිලබස් එකත් එක්කම සම්පූර්ණ ඔක්කොම ටික මතක් වෙනවා මේ කිබීටම. හරි නේද? ලියන මාතෘකාව අපි ගමු මුලින්ම ද්විමය සංඛ්‍යා දශමය සංඛ්‍යා බවට පරිවර්තනය. ලියන්න. මේකට වෙනම පොතක් ගන්න කිව්වමම ඒ පොතේ සම්පූර්ණයෙන් යන්නේ. ලියන මාතෘකාව ද්විමය සංඛ්‍යා දශමය සංඛ්‍යා බවට පරිවර්තනය. ද්විමය සංඛ්‍යා දශමය සංඛ්‍යා බවට පරිවර්තනය. හරි නේද? හරි. මේ අහන්න. ඔය වැඩි කතා කරන්න කලින් මම ඔයත් එක්ක චුට්ටක් සංඛ්‍යා පාද ගැන වෙනම සාකච්ඡා කරලා ඉන්නම්. හරි. ඔක්කොටම කලින් අපි කතා කරොත් එහෙම දෙකේ පාදයේ සංඛ්‍යා ගත්තොත් එහෙම ඒක ඇතුලේ ඉන්න පුළුවන් මේ ද්විමය සංඛ්‍යා ගැන කතා කරන්නේ. ඒක ඇතුලේ ඉන්න පුළුවන් බිංදුව සහ 1 විතරයි. ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම 8 පාදයේ සංඛ්‍යාවක් ගත්තොත් ඒක ඇතුලේ ඉන්න පුළුවන් ඉලක්කම් විදිහට තියෙන්නේ බිංදුව 1 2 3 4 5 6 7 විතරයි. ඒ වගේම තමයි 10 පාදයේ සංඛ්‍යාවක් ගත්තොත් බිංදුව 1 2 ඔය විදිහට ගිහිල්ලා 9ට වෙනකන් විතරයි. ඒ වගේම තමයි රතුපෑනෙන් මේක ඩුක් ගාලා ලියා ගන්න උතන්ට 16 පාදයේ සංඛ්‍යාවක් ගත්තොත් ඉන්න පුළුවන් බිංදුව 1 2 ඔය විදිහට ගිහිල්ලා 10 11 12 13 14 15ට වෙනකන් විතරයි. හරි. ඔය විදිහට තමයි සංඛ්‍යා ටික තියෙන්නේ. ටක් ගාලා මේක දාගන්න. ටක් ගාලා මේක දාගමු. හරි. ඔන්න තියෙන සංඛ්‍යා ටික ඔයාවම දාගන්න. හරිද වැඩි? ඊගාවට ඔන්න දැන් හරි. ඊගාවට අපි ඕමම අපි දාපු මාතෘකාවට යන් ඔන්න සංඛ්‍යාවක් දෙනවා ඔයාට මම. හරි. ඔයාට මම සංඛ්‍යාවක් දෙනවා. මෙන්න මේ සංඛ්‍යා ටික පරිවර්තනය කරන්න ඕන. ද්විමය සංඛ්‍යාවක් ඈ. ද්විමය සංඛ්‍යාවක් විදිහට අපි ඉස්සෙල්ලාම ගමු 1.1 බිංදුව. මෙහෙම තමයි දෙකේ පාදයේ සංඛ්‍යා තියෙන්නේ. පාදේ අනිවාර්යෙන් යටින් දාන්න ඕනේ. හරිද? පාදේ අනිවාර්යෙන් යටින් දාන්න ඕනේ. එතකොට මෙහෙම දෙකේ පාදයේ සංඛ්‍යාවක් ගත්තාම ඒක හරියට 10 පාදයේ සංඛ්‍යා ඔයා චූටි කාලේ මොන්ටිසෝරි කාලේ ගණක රාමුවක දැක්වුවා වගේම තමයි. මේ බලන්න.
අපි ඕක පැහැදිලි කරගමු 10 පාදෙන්. මේ අතර තියෙන ඇත්ත කතාව ඔයා දැනගන්න ඕන. කොහොමද ඇත්තට මේ කැල්කියුලේෂන්ස් වෙන්නේ හේතුව? මොකද්ද මේ අපි මේ ගණනය කිරීම කරන්න හේතුව? කොහොමද මේ ගණනය කිරීම හැදෙන්නේ? මේ බලන්න. මම ඔයාලට කිව්වොත් 10 පාදෙන් 570 කියලා. හරි. නැත්නම් අපි ගමු 571. අපි කියන්නේ මෙන්න මෙතන ඉන්නේ ඔයාගේ 10 බිඳුව වෙනි බලය. මෙතන ඉන්නේ ඔයාගේ 10 පළවෙනි බලය. මෙතන ඉන්නේ ඔයාගේ 10 දෙවෙනි බලය. මෙතන ඉන්නේ කියන්නේ එකේ ගොඩවල්. මෙතන ඉන්නේ 10 ගොඩවල්. මෙතන ඉන්නේ 100 ගොඩවල්. එහෙමනේ අපි චූටි කාලේ කිව්වේ ඝන කරාමු යන්නේ නේද? එතකොට හරි. එතකොට මේ බලන්න. මේ ටික ගත්තාම මේ සංඛ්‍යාවක් හැදෙන්නේ හැමතිස්සෙම මෙන්න මෙතන ඉන්න ස්ථානීය අගය එයාගේ ඉලක්කමින් වැඩි වෙලා. එතකොට 100 වැඩි වෙන්න ඕන 5න්. එතකොට මෙතන ඉන්නේ 500යි. මෙතන 10 වැඩි වෙන්න ඕනි. මෙතන 7න්. එතකොට එන්නේ 70යි. මෙතන ඉන්න 1 වැඩි වෙන්න ඕනි 1න්. එතකොට එන්නේ 1යි. මේ ටික එකතු වෙන්නයි ඕනි. එතකොට තමයි 570 හැදුනේ. 10 පාදෙන්. හරි. මේ බලන්න. අපි කිව්වේ ඔව් chat එක වැටෙනවා විනාඩියක් දෙන්න මම උත්තර දෙන්නම්. හරි. තප්පරයක් දෙන්න. මෙන්න 571 කියන සංඛ්‍යාව හැදුනේ එයාගේ ස්ථානීය අගයත් එක්ක එයාගේ ඉලක්කම ගුණ වෙලා. ස්ථානීය අගය හැදුනේ. ඔයා චූටි කාලේ ඉඳලා ඉගෙන ගත්තේ 10 පාදයේ සංඛ්‍යා නිසා මේකේ මෙන්න මෙතන ඉන්නේ 10 බිඳුව. මෙතන ඉන්නේ 10 1. මෙතන ඉන්නේ 10 2. හරි නේද? ඒ වගේ මේක දෙකේ පාදයට යනකොට ඔයාට මෙතන දාන්න වෙනවා මෙන්න මෙතන ඉන්නේ දෙකේ බිඳුව වෙන බලය. මේ බලන්න. මෙතන ඉන්නේ දෙකේ බිඳුව වෙන බලය. මෙතන ඉන්නේ දෙකේ පළවෙනි බලය. මෙතන ඉන්නේ මේ බලන්න ඔන්න පිළිවෙලට දාගමු. පළවෙනි එක අපි ලස්සනට ලියමු. මෙතන ඉන්නේ දෙකේ 2, දෙකේ 3, දෙකේ 4, දෙකේ 5. ඔය විදිහට තමයි බලට කියන්නේ. එතකොට දෙකේ බිඳුව කියලා කියන්නේ මේ බලන්න. දෙකේ බිඳුව කියලා කියන්නේ 1යි. ඕනම සංඛ්‍යාවක බිඳුව වෙනි බලය 1යි. දෙකේ පළවෙනි බලය 2යි. දෙකේ දෙවෙනි බලය 4යි. දෙකේ තුන්වෙනි බලය 8යි. 16යි. 32යි. හරි නේද? එතකොට මෙන්න බලන්න. අපි කියන්නේ මෙන්න මෙයාගේ අගය හැදෙන්නේ. මේක පොඩක් ලියා ගන්නව නම් හොඳයි. මොකද අපි තියරි ක්ලාස් එකේ කෙලින්ම ගණන් හැදුවා. මම මේකේ ඔන්ලයින් ක්ලාස් එකේ කියන්නේ අපි ෆිසිකල් ක්ලාස් එකේදී ගණන් හැදුවා ළමයි එක්ක. හැබැයි ඔන්ලයින් ක්ලාස් එක මම ගොඩක්ම තියරි පැත්තට බර කරනවා. ඒකයි මම කියන්නේ පුළුවන් තරම් ෆිසිකල් පන්ති වල ඉන්න ළමයිනොත් ඔන්ලයින් ක්ලාස් එකට එන්න කියලා. හරි. මේ අහන්න. මේකේ දැන් මේ රටාව දැක්කයින් පස්සේ ඔයාගේ ඔලුවට එන්න ඕනේ. හරි. අර වගේම තමයි. ඔන්න ගත්ත ස්ථානීය අගයන් ටික. මේකේ තිබ්බ 1 10 100 කියලා. ඒ 10 බල. මේකේ තියෙන්නේ 1 2 4 8 කියලා. දෙකේ බල. පැහැදිලිද? එතකොට මේ වගේ කෙනෙක්ව හැදිලා තියෙන්නේ කෙලින්ම 2 3 පාරක් වැඩි වෙලා. ඒකනේ දෙකේ තුන්වෙනි බලය කිව්වේ. නේද? දෙවරක් 2 4යි. ඒ හතර වරක් 2 8යි. එහෙම තමයි මෙතන 8 හැදුනේ. හරි නේද? ඒක තමයි අපි මෙතනදී දෙකේ තුන්වෙනි බලය කියලා කිව්වේ. ඔන්න දැන් මේ හැම කෙනෙක්වම එයාගේ ඉලක්කමින් ගුණ කරන්න ඕනේ. ඒ කියන්නේ මෙයාව ගුණ වෙනවා බිඳුවෙන්. මෙයාව ගුණ වෙනවා එකෙන්. මේ බලන්න. මේකේ ගන්න අපි මෙන්න මෙයත් එක්ක. මෙන්න බලන්න. එයාගේ අගය තමයි ගන්නෙ. මෙතනින් තමයි එයාව හොයාගන්නේ. එහෙනම් මෙයාව ගුණ වෙන්නේ එකෙන්. මෙයාව ගුණ වෙන්නේ එකෙන්. මෙයාව ගුණ වෙන්නේ බිඳුවෙන්. මෙයාව ගුණ වෙන්නේ එකෙන්. අන්න ඒ ටික ගන්න. එතකොට මෙතන උත්තරේ එනවා මේ ඔක්කොගෙම හරි. මේ පළවෙනි එක නෝට් එක ලියන්නේ. වෙන මොකුත් නැහැ නෝට් එක ලියන්නේ. හරි කෙනෙක්ට මේක මොකද්ද කොහොම අර පන්ති අච්චර ලේසියෙන් කියලා දීලා මේක මේ හින වැල්වට ආරමක් කියවන්න කියලා හිතයි. හරි. මේක තමයි නෝට් එක. මේක තමයි හරිම ඕඩර් එක. හරි. එතකොට මෙතන ඉන්නේ බිඳුවයි. මෙතනදී 2යි. මෙතනදී 4යි. මෙතනදී 8යි. මේ 16 වරක් බිඳුවයි. මෙතන 32යි. ඔන්න ඔහොම තමයි අගය ගත්තේ. බැරිලකත් මේ වගේ තැනක බිඳුව වුණොත් මේක කැපිලා යනවා. බිඳුව වෙනවා. ඒ වගේ. බිඳුවෙන් ගුණ වුණාම වැඩක් නෑ. එහෙනම් මෙයාගේ උත්තරේ එන්නේ කොහොමද? අන්න 2 ධන 4 ධන 8 ධන 32යි.
ඕක තමයි යාගේ උත්තරේ. එහෙනම් 32යි 40යි 44යි 46යි කියන්න 10 පාදෙන් නම් උත්තරේ. අහන්නකෝ. දැන් ඔන්න උත්තරේ ගත්තා. හරි. මේක මේ විදිහට පොඩ්ඩක් ලියාගමු අපි ලස්සනට නෝට් එක. නෝට් එකක් දාගමු. ඒක නෝට් එකක් නේ එතකොට නේද? පොඩ්ඩක් අපි යම් ප්‍රශ්න වලට. හරි. ඔව් 16 පාදෙන් A කියලා කියන්නේ 10. මොකද 10 කියලා කියන්නේ A නෙමෙයිද කියලා අහනවා. ඔව් ඒ තමයි. මම ගත්තේ එයාට ඉන්න පුළුවන් සංඛ්‍යා ටික. ඒ කියන්නේ අපිට නිරූපණය කරන්න පුළුවන් සංඛ්‍යා ටික විතරයි එතනදී. හරි නේද? එතකොට අපි ගත්තොත් එහෙම 10 පාදයේ සංඛ්‍යාවක් ගත්තොත් බිඳුවේ ඉඳලා 9 වෙනකන් විතරයි. හැබැයි ඔව් 16 පාදයෙන් ගත්තොත් එහෙම බිඳුවේ ඉඳලා 15ට වෙනකම් පුළුවන්. හැබැයි 15 කියලා කියන්නේ කියන එක ඉලක්කමකින් ලියන්න බෑ අපිට. ඒක ලියන්න වෙන්නේ කොහමද? ඒක ලියන්නේ ඉංග්‍රීසි අකුරකින්. අපි ඒක කතා කරමු මෙතනදී. ටක් ගාලා නෝට් එක හදාගන්න. මොකද මට හරි වැදගත් ඔයා මේ නෝට් එක ලියා ගන්න එක. ඔන්ලයින් ක්ලාස් එකේ මම ඔයාගේ නෝට් එකක් හදනවා හරි පිළිවෙලට. හරි. අපි ෆිසිකල් ක්ලාස් එකේ පුළුවන් තරම් ගණන් පැත්තට බර කළා. ඔයාලට ගණන් ටික හොඳට පුළුවන් වුණා. මේකත් ඒ වගේ තමයි. හැබැයි මේකෙදි වැඩිපුර බර කරනවා තියරි එකට. ඔයාගේ ලස්සනට නෝට් එක හදන්න. ඒතර ඔයා කවදා හරි බලනකොට ආපස්සට ෆිසිකල් ක්ලාස් එකේ එකට වඩා සමහරක් විට ඔන්ලයින් ක්ලාස් එකේ නෝට් එක ලස්සනට තියෙවි. දාගන්න ලස්සනට නෝට් එක. ඊට පස්සේ අපි යන් ගණන් ටික හදන්න. මම ඔයාලට කිව්ව මතකද දන්නේ මේ පාර පේපර් එකේ නම්බර් සිස්ටම් එක්ක නෙට්වර්ක් පැටලෙව්වා කියලා. ඒ කියන්නේ නම්බර් සිස්ටම් කියලා කියන්නේ පොඩි පාඩමක් නෙමෙයි. හරි. මෙහන් නම්බර් සිස්ටම් කියන්නේ ඔයාට චූටි පාඩමක් නෙමෙයි. මේකත් එක්කත් සෑහෙන්න පටලවල අහන්න පුළුවන්. එහෙම අහපු තැන් තිබුණා. හරි. ඉතින් ඒකෙන්ද මේකේ තියෙන තියරි ටිකත් ඔයා අකුරටම දැනගන්න ඕනේ. මං කියන්නේ දැන් A එකක් B එකක් දාන්න ඉස්සර වගේ බෑ. මොකද මම ඇත්තම කතා කරොත් මම ලියපු කාලේ මම ලියන A level paper එක පට්ටම ලේසි. හරි 2016 paper එක. ඒක ඇතුලේ මේ ඇත්තම කියනවා කිසි මහන්සියක් නැතුව A එකක් B එකක් දාන්න පුළුවන් වුණා. හැබැයි දැන් එහෙම බෑ. දැන් එහෙම මහන්සියක් නැතුව A එකක් B එකක් දානවා කියලා කියන්නේ හෙන හීනයක්, හෙන බොරුවක්. එහෙම කරන්න බෑ. දැන් වැඩේ ටිකක් සංකීර්ණයි. හරි. මේ අහන්න. හරි. දැන් ඔන්න ගණන් හදන්න යන්නේ. ගණන් හදනකොට අපේ පරණ මොඩල්ම තමයි. මේ බලන්න. එතකොට මේ වගේ එකක දැන් ඔයා දැනගන්න ඕනි මෙතනදී අපි කෙලින්ම දන්න තැනට ගියොත් අපි මෙතනදී ස්ථානීය අගයන් ටික කෙලින්ම දාගන්නවා. මෙතන ඉන්නේ 10 බිඳුවෙනි බලය, 10 පළවෙනි බලය, 10 දෙවෙනි බලය කියනකොට මේක එකේ ගොඩවල්, මේක 10 ගොඩවල්, මේක 100 ගොඩවල් කියලා අපි දන්නවා. චූටි කාලේ ගණකරාමුත් එක්ක මේ ඉගෙනගත්ත දේවල්. ඒ වගේ ඉලක්කමක් සුළු කරනකොට දැන් මෙහෙම ලියලිය ඉන්න බෑ. පුංචි එවුම් වගේ. එකපාර මොකද කරන්නේ? ඔන්න ඔයා කරන්නේ මෙහෙමයි. මෙතනින් ඉස්සරහට කෙලින්ම එයාගේ බල ටික දාගෙන යන්න. එහෙනම් මෙන්න මෙයාට දානවා මම මෙතන ඉන්නේ එකේ ගොඩවල්, දෙකේ ගොඩවල්, හතරේ ගොඩවල්, අටේ ගොඩවල්, 16 ගොඩවල්, මෙතන 32 ගොඩවල්. එකතු කරන්න එක ඉන්න ටික විතරක් 32යි 8යි 40යි 4යි 44යි 2යි 46යි. එකපාරින් උත්තරේ ගන්න. මට දැන් ගණන් ටික දානවා වේගෙන්. මට ඔයා හදලා දෙන්න ඕනි මේවට උත්තර. මෙන්න පළවෙනි ගාන ප්‍රශ්න අංකෙත් එක කෙලිම උත්තරේ දාන්න. මෙන්න දෙවෙනි ගාන. මෙන්න තුන්වෙනි ගාන. දෙවෙනි ගාන මම වෙනස් කරනවා. මෙන්න තුන්වෙනි ගාන. මෙන්න හතරවෙනි ගාන. මට ශනිකව ටක් ගාලා chat එකට දාන්න උත්තර ටික. මෙන්න පස්වෙනි ගාන. ඊට පස්සේ ආයමත් ඉතිරි ගණන් ටික මෙන්න 6 තව තියෙනවා.
මෙන්න 7 මෙන්න 8 මෙන්න 9 මෙන්න 10 ගණන් 10යි වේගෙන් හදන්න. ගණන් 10යි මට ඔයා වේගෙන් හදලා උත්තර ටික chat එකට දාන්න. හිතෙන් හදන්න පුළුවන් අය හිතෙන් හදන්න. හරි නේද? දශම ස්ථාන 1 දුන්නේ. ඒතර කවුරු හරි අලුතෙන් ළමෙක් බලනවා නම් දශම ස්ථාන සුළු කරන විදිහ මම ආයෙමත් කියලා දෙනවා. හරි නේද? ලොකු දෙයක් නැහැ. ටක් ගාලා හදාගෙන යමු. මේ හැම සංඛ්‍යාවක්ම දෙකේ පාදයෙන් ඉන්න අයව එතකොට ඔයා 10 පාදයට හරවන්න ඕනි. එතකොට මෙහෙමයි අපේ ෆිසිකල් එකේ ළමයි මට වේගෙන් ඕනේ. හරි? එතකොට මේකේ මේ හැම කෙනෙක්ගේම බලය ගන්න මෙතන ඉන්න දෙකේ බිඳුවෙනි බලය, දෙකේ පළවෙනි බලය, දෙකේ දෙවෙනි බලය, දෙකේ තුන්වෙනි බලය, දෙකේ හතරවෙනි බලය. එක වෙන ටික විතරක් එකතු කරන්න. එහෙම නැත්නම් 1 2 4 8 16 දැම්ම එකතු කරා. මේ 1 2 4 1 2 4 8 16 32 64 දැම්ම එකේ ටික එකතු කරා. ටක් ගාලා හදලා දෙන්න. මම ආයෙත් උත්තර එනකම් බලන් ඉන්නවා. වෙගින් හදන්න. දැන් ගණන් හදන වෙලාව. නම්බර් සිස්ටම් පාර්ට් එක ඔයාලට බොහොම චූටි දවසකින් ඉවර කරනවා. හරි? මේක වැඩි දවසක් අල්ලන පාඩමක් නෙමෙයි. හරිද? එතකොට මේක සාමාන්‍යයෙන් මම බලාපොරොත්තු වෙනවා පළවෙනි දවස සහ දෙවෙනි දවස ඇතුළත සංඛ්‍යා පාද පරිවර්තන ඔක්කොම ඉවර වෙනවා. ඉවර කරලා ගණනුත් හදනවා. ඊට පස්සේ කම්ප්ලිමන්ට් එක ඊගව දවසේ ඉවර කරනවා එක දවසකදී. එතකොට සති 4කදී අපිට තියරි පාර්ට් එකක් තියෙනවා මේකේ. ලොකු තියරි පාර්ට් එකක් තියෙනවා සාකච්ඡා කරන්න. කොහොමද මේගොල්ලෝගේ හෝමාරු වීම වෙන්නේ? එතකොට සංඛ්‍යා හෝමාරු වීම වෙන්නේ කොහොමද? ඒකත් එක්කම අපි මේ කතා කරනවා මොකද්ද? ඇත්තටම RAM එකේ ඉඳලා ප්‍රොසෙසරයට data ගෙනියනකොට ඒ ගෙනියන මාර්ගය ගැන ඔය කොම්ප්ලිමන්ට් එක කතා කරනවා. ඒ තියරි ටික ඔයා දැනගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ අන්තිමේදී කෝඩින් සිස්ටම් ගැන කතා කරනවා. හරි? ඊටත් පස්සේ මම ඔයගොල්ලෝගේ තියරි එකේ උගන්වපු නැති තියරි ක්ලාස් එකේ උගන්වපු නැති අලුත් දේකුත් කතා කරනවා. මොකද ඔය ටර්ම් ටෙස්ට් පේපර්ස් වලට අන්න එකකින් එන්න පුළුවන්. පැහැදිලිවම කියනවා මම උගන්වන තියරි ක්ලාස් එකේ ඔයගොල්ලන්ට උගන්වපු නැති පාර්ට් එකක් උගන්වනවා මේක අන්තිමයට. ඒ කියන්නේ ආයතන වල ඉගෙනුවේ නැති කොටසක්. ඉපිලෙන ලක්ෂ කේතර ක්‍රමය කියලා. හරි? ඒක සහ ඍණ සංඛ්‍යා නිරූපණ ක්‍රමවේදයක් උගන්වනවා. ඒ දෙක පේපර් වලට එන්නේ නැහැ පැහැදිලිවම කියනවා. නමුත් ඉස්කෝලේ ගුරුවරු තවමත් ඒවා පේපර්ස් වලට දානවා. හරි? ඉතින් ඒකෙන්ද අපි ඒ කොටස් ටිකත් කරනවා. ඔන්ලයින් එකේදී ඒ ටිකත් කරනවා. මොකද අපිට මේකෙදි මං හිතනවා වෙලාව ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. හරි? මේ වෙලාව ඇතුළතදී වගේ ටර්ම් ටෙස්ට් පේපර් එකට ඕන කරන හෝල් ක්ලාස් වලදී කතා නොකරපු දේවල් කීපයකුත් කතා කරනවා. ඔය එතනදී IEEE එකයි ඒ තියෙන දේවල් ටික කතා කරනවා. හරි. මට ඔය chat එකට දාන්න ටක් ගාලා. මම වගේ මැසේජ් එකක් එනකම් බලන් ඉන්නවා. ඔයාද නිකන් බලන් ඉන්නේ. අද ඔයා ගණන් හදනවා. ටක් ගාලා දාන්න උත්තර ටික. අද ලොකු වෙලාවක් යන්නේ ඔයා ගණන් හදන එක විතරයි කරන්නේ. සංඛ්‍යා පාද ටිකේ මැද්දට ගියා වැඩේ ඉවර කළා. හරි? මොකද මම ඔයාලට කිව්වනේ දවස් දෙකක් අපි සංඛ්‍යා පාදත් එක්ක ගණන් හදනවා. පාද පරිවර්තන ටික කරනවා. ඒ දවස් දෙකට බෙදලායි කරන්නේ. ඒ දවස් දෙකකින් වැඩේ ඉවරයි. පුංචි වෙලාවයි. හරි? කො ගණන් 10 හදන මෙච්චර වෙලා යන්නේ නැහැ. අනිත් පාරම ටයිම් එකක් දානවා ඈ. ටග්ගල කරලා දෙන්න. එලකිරි. උත්තර එනවා. මරු. හරි. පළවෙනි 5 ඉවර නම් දාන්න. පළවෙනි එකට 2 4 8 16යි
ඊගාව එක හොඳයි. මං ගාන වැරදුනොත් පොඩ්ඩක් කියනවා නම කියනවා. හරි. මට කවීෂා 4 වෙනි ගානේ උත්තරේ මට ආයෙත් බලන්න. මරු නියමයි. හරි. මම ඒතර වැරදි තිබ්බොත් ඔයගොල්ලෝගේ නම කියනවා. මරු. අනිත් අය ඔක්කොම හරි දැනට දාපු. දැනට ආන්සර්ස් දාපු අනිත් අය ඔක්කොම හරි. මට තාම දැම්මේ නැති දෙන්නෙක් විතර ඉන්නවා. මම හිතන්නේ දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවා. ටග් ගාලා දාන්න. හරි පළවෙනි ප්‍රශ්න පහට උත්තර දාලා ඉන්න. පළවෙනි ගණන් පහට දාලා ඉන්න. හරි. මම ඉතින්ලා වැරදි කියපු එක තේරුණාද? ඒක හදන්න පුළුවන් වුණාද? හරි. මම දන්නවා හදන්න පුළුවන් ඒ ගන්න ඔයාට. හැබැයි ඒකෙදි උනේ පොඩි වැරදීමක්. එකක් ඉස්සරහට පැනලා තිබ්බේ නේ. හරි. තව ස්ටෙප් එකක් අරපයි. හරි. මම නම් දිනවා. අනිත් ඒ ඔක්කොම හරි. මට ඒකත් එක්ක රෙහාන් පොඩි මෙසේජ් එකක් දාන්න අපේ මේ කොහෙට දෙන්නේ කියලා මට එකපාරට ඔළුව දාන්න. රෙහාන් ඔන්ලයින් විතරද මට නම එකපාරට සෙට් නැති ඉඳන් ඔන්ලයින් විතරද ජයග්‍රද ඉෆෙක්ස්ද මට චුට්ටක් මෙසේජ් එකක් දාන්න. මට ආන්සර්ස් දානකොට ඔයගොල්ලෝ මතක් හරි නියමයි. හොඳයි. මේ ගණන් හදන zoom එක මරු. හරි. හැමෝම හරි. එලෙකේ මට නම් ටිකෙන් කවට හොයාගන්න බැරුව හිටියේ. අපි මේ මේකේ ඉන්න කට්ටිය ලොකු පිරිසක් නැති හින්දා වැඩේදි ක්ලික් වෙනවා. හරි. ඒතර ඔයාගෙන පොඩ්ඩක් මේකෙදි වෙනම බැලෙනවා. හොඳයි. අද මට කට්ටිය අඩුයි. ඒක කට්ටිය ඉන්නේ. අද ඉන්න ඕන කීප දෙනෙක් ඉන්නවනේ. කවීෂා ඊගාව එක වැරදි. 6 වෙනි එක වැරදි. ටග් ගාලා චෙක් කරන්න. දශම ටික මතක එලෙකේ. සන්තෝෂයි. very good. show. එහෙම තමයි ඉන්නේ. හරි. මේ අහන්න. ඔන්න දශම ටික හදන විදිය කියලා දෙනවා. අපේ බැරි අයට.
මේ වගේ ගානක් හදන්න දුන්නාම ඔන්න මම තනියෙන් මෙයාව හදනවා. ඔයාලට මේක හදලා පෙන්නනවා. මෙතන ඉන්නේ 1 1 බිංදුවයි 1යි. එහා පැත්තට තියෙන්නේ 1 බිංදුවයි 1යි. ටිකක් දුරස් කරලා දැම්ම යාව. හරි. මේ පැත්තට ටිකක් අපි චුට්ටක් දුරස් කරමු. 1 1 බිංදුවයි 1යි. හරි. බල ටික දාගමු දැන්. ඔන්න දානවා බල ටික. හරි. මෙයාගේ ඉන්නේ 2 බිංදුවෙනි බලය. 2 පළවෙනි බලය. 2 දෙවෙනි බලය. 2 තුන්වෙනි බලය. මතක තියාගන්න දශම පැත්තට යනකොට එයාගේ ඉන්නේ 2 ඍණ බලත් එක්ක. හරි. මෙතන ඉන්නේ එයාගේ 2 ඍණ බලත් එක්ක. එතකොට මෙන්න මෙතන ඉන්නේ 2 ඍණ 1 වෙනි බලය. මෙතන ඉන්නේ 2 ඍණ 2 වෙනි බලය. මෙතන ඉන්නේ 2 ඍණ 3 වෙනි බලය. පැහැදිලිද? හරි නේද? මෙන්න බලන්න. එතකොට දැන් ඔයා දශම ධන පැත්තට නම් දශම පැත්තට නෙමෙයි ධන බල පැත්තේ ඔයා අගයන් දන්නවා. මෙතන ඉන්නේ 1 ගොඩවල් 2 ගොඩවල් 4 ගොඩවල් 8 ගොඩවල්. එහා පැත්තට යන්න. එහා පැත්තේ 2 ඍණ 1 වෙනි බලයේ ධන බලයක් කරගන්න. කොහොමද ධන බලයක් කරගන්නේ? මෙන්න බලන්න. කොහොමද ඔයා ඍණ බලයක් ධන බලයක් කරගන්නේ කියලා මට කියන්න. ඔය ගණන් පාස්සේ උන් ඉන්නව නම් කවුරු හරි. හරි. ගණන් පාස් ඕන කෙනෙක් ඕක දන්නවා. හරි. ඔය චුට්ටක් හරි පාස් නා. මට ටක් ගාලා බලලා කියන්න කොහොමද ධන බලයක් ඍණ බලයක් කරන්නේ? ඍණ බලයක් ධන බලයක් කරන්නේ? එයාගේ උඩ යට මාරු කරාම දර්ශකයේ ලකුණ මාරු වෙනවා. 9 වසර වගේ මොකද්ද ඒක තියෙන දර්ශක පාඩමේ තිබ්බේ. හරි. එහෙනම් මට මෙයාව ධන බලයක් කරගන්න පුළුවන් කොහොමද? 1 බෙදීම 2 1 කියලා දාන්න පුළුවන්. අන්න ඉර යටට ගෙනල්ලා දර්ශකය බලය ධන කළා ලකුණ මාරු කළා. මෙතන කියන්න පුළුවන් අපිට 1 බෙදීම 2 2යි. 1 බෙදීම 2 3යි. බැරි වෙලාවක්වත් තව එකෙක් හිටියොත් ඒකට කියන්නේ 2 ඍණ 4 වෙනි බලය. එතකොට මෙතන ඉන්නේ 1 බෙදීම 2 4යි. පැහැදිලිද? ඔන්න 1 බෙදීම 2 1යි කියන එක ඔයාලට ලියන්න පුළුවන් 1 බෙදීම 2යි. 1 බෙදීම 2 2යි කියන එක ඔයාලට ලියන්න පුළුවන් 1 බෙදීම 4යි. 1 බෙදීම 2 3 වෙනි බලය කියන්නේ 1 බෙදීම 8යි. 1 බෙදීම 2 4 වෙනි බලය කියන්නේ 1 බෙදීම 16යි. හරි නේද? මේ බලන්න. ඊට පස්සේ තව දෙයක් මතක තියාගන්න මේ පූර්ණ සංඛ්‍යා පැත්තට දශම සංඛ්‍යා පැත්තට නෙමෙයි පූර්ණ සංඛ්‍යා පැත්තට 2 බිඳුවෙන් පටන් ගත්තට දශම සංඛ්‍යා පැත්ත ඍණ බල මෙන්න මේ දශම පැත්තේ තියෙන බල ටික පටන් ගන්නෙ ඍණ 1කින්. ඒක මතක තියාගන්න. 2 ඍණ 1කින් තමයි පටන් ගන්න. මොකද ඍණ බිඳුව කියලා කෙනෙක්ව දෙන්න බෑ. හරි. එහෙනම් 2 ඍණ 1යි 2 ඍණ 2යි 2 ඍණ 3යි තව එකෙක් එහා පැත්තේ හිටියොතින් 2 ඍණ 4කට වෙනකන් යන්න පුළුවන්. එතනින් එහාට ඔයාට සුළු කිරීම එන්නේ නැහැ. හරි. ඔන්න සුළු කරමු අපි. මේ බලන්න. 1 බෙදීම 2 කියන්නේ 1 2කින් බෙදලා බලන්න මේ. ඔන්න කවුරු හරි මොන්ටිසෝරි බබෙක් හිටියොත් එහෙම ඔයාට බෙදීමක් මං කියලා දෙනවා මේ. 1 2කින් බෙදන්න. 1ට 2 ඒව නැහැ කියන්න. බිඳුවයි කියන්න. දෙවරක් බිඳුව බිඳුවයි ඉතිරි 1යි. මෙතනට දශම ස්ථානයක් තියලා මෙතනට 1 බිඳුවක් ගන්න. 10ට 2 ඒව 5යි කියන්න. දෙවරක් 5 10යි කියන්න ඉතිරි බිඳුවයි. ඔන්න වැඩේ හරි. එහෙනම් මෙයාගේ උත්තරේ 0.5යි. ඒ වගේ ඔයා 1 බෙදීම 4ක් ගන්න. එයි අන්න හරි. මෙන්න 1 4ෙන් බෙදන්න උත්තරේ දාන්න මෙතනට දාන්න. ඒ අදාළ ටික එකතු කරන්න. එකතු කරලා දැන් උත්තරේ ගන්න. මෙන්න බලන්න. එහෙනම් මෙතනට එයි කීයක්ද? 0.25ක්. එතකොට ඔයා මෙයාව ಗುಣ කරන්න ඕනි එකකින්. මෙයාව ಗುಣ කරන්න ඕනි කීයෙන්ද? බිඳුවෙන්. එතකොට එයා නැති වෙනවා. පරිස්සමින් හදන්න. හරි? ටක් ගාලා හදාගෙන යන්න. වේගින් හදන්න දැන් හැමෝටම පුළුවන්. ඔය ටික එකතු කරන්නයි තියෙන්නේ. දශම ස්ථාන එකතු කරනකොට පරිස්සමින්. හරි නේද? නියමයි. උත්තර ටික දාලා තියෙන්නේ.
හරිද මට අනිත් එකෙන් උත්තර ටික දාන්න 10 වෙනි ගානට නම් දැන් හදනකම් මම බලන් ඉන්නේ ඉක්මනට හදන්න උත්තර වැටෙනවා හරිද ටක් ගාලා හදන්න හැමෝම කෝ ඕනේ තවනේ කීප දෙනෙක් දැම්මයි කීප දෙනෙක් දාලා තියෙන්නේ එහෙම chat එකට දාන්න එක හොඳයි ඒ කියන්නේ ඇත්තටම මේ මම ඉස්සර ඔය Zoom class එක කරේ අවුන්ට කිව්වද මන් දන්නේ මම ඒ Zoom class ඉස්සර කරද්දී මේ chat එක සම්පූර්ණයෙන් ඕපන් කරන කියන්නේ මෙහෙම අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ කොරෝනා කාලේ හරි කොරෝනා කාලේ Zoom class කරාට පස්සේ කොරෝනා class කාලේ online class කරාට පස්සේ මේ කරන්න ගත්තමයි ආයේ හරිද මේ තව උත්තර එනවා මරු උඩක් ඇයි උත්තර හරි එතකොට මේ ඒ දවස්වල මම අපරාධිතර ඔන්ලයින් ක්ලාස් එකක් නැත්තුවේ ඒ දවස්වල හැබැයි මෙච්චර හොඳ සෙටප් එකක් මෙච්චර ක්වොලිටි අවුට්පුට් එකක් දෙන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ මේ වෙලාවේ මම හිතනවා සවුන්ඩ් ක්වොලිටි එකත් එතනින් එහාට තියෙන හැමදේම ඔයාට දෙන්න පුළුවන් උපරිමයේ මෙතනින් හම්බ වෙනවා හරි සහ තව ඉස්සරහටත් ඔය සවුන්ඩ් ක්වොලිටි එක විතරක් නෙමෙයි මේක වයිට් බෝඩ් එකක් මගේ අදහසක් නැහැ එතනින් ඉස්සරහට මම හිතන්නේ නැහැ මම යාවි කියලා කවදා හරි මොකද ස්මාර්ට් ස්ක්‍රීන් එකකට මොකද ඇත්තටම ස්මාර්ට් ස්ක්‍රීන් එකකට වඩා මේක ඔයාට ලස්සනට මට ප්‍රැක්ටිකල් සෙෂන් එකක් දෙන්න පුළුවන් ගිහලා බලන්න ඔය සමහරක් නේ තව දෙයක් කියන්න බැරුණා හරි ඒතර ඒ ටික දෙන්නත් පුළුවන් ප්‍රැක්ටිකල් සෙෂන් එකත් ලස්සනට ඔය මේක කරත හැකි හරි මොකද මේක තනිකරම ඔයගොල්ලෝ අර සමහර දවස්වල දකින්න නැති මේ 26 රිවිෂන් එකේ මම ඔක පාවිච්චි කරලා තියෙනවා මේ ඔක්කොම මේ ඉස්සරහ ටික කම්පියුටර් ස්ක්‍රීන් එකක් මේ තියෙන්නේ හරි කම්පියුටර් ස්ක්‍රීන් එකක් විදිහට මට පාවිච්චි කරන්න පුළුවන් මේකේ ප්‍රැක්ටිකල් සෙෂන්ස් ඕන දෙයක් ඔයාට ඔය බලන්න මේකේ අපි පළවෙනි පාඩම දෙවෙනි පාඩම මේ නම්බර් සිස්ටම් පාඩම පටන් ගත්තා ඇත්තටම එතකොට අපේ මේ භෞතික පන්ති වලටත් උදව්වක් විදිහට මොකද මේ ටික ඉවර වෙනවා කියලා කියන්නේ එතනින් ඉස්සරහට අපිට යන්න තියෙන ඔපරේටිං සිස්ටම් ගණන් හරි මොකද අපි භෞතික පන්ති වල ඔපරේටිං සිස්ටම් ටික පටන් ගන්නවා ඊගව දවසේ පෙබරවාරි මාසේ මුල ඉඳලා හරි මොකද අපි දැනටමත් ලොජික් ගේට්ස් වල සම්පූර්ණයෙන් තියරි පාර්ට් එක ඉවරයි හරි නේද
එතකොට ওই logic gate ටික operating system ටික කරද්දී මට හරි වැදගත් ඔයාට සංඛ්‍යාපාද පරිවර්තන හොඳට පුළුවන් වෙන්න ඕනේ. ඒක හින්දාමයි මං හිතුවේ අද දවසේ අපි number system කරමු කියලා. හරි. එතකොට මේකේ number system ඉවර වෙනවා. මේ සංඛ්‍යාපාද පරිවර්තන අපි දවස් දෙකකින් වගේ ඉවර වෙනකොට අපි අර operating system පාඩම් වලත් theory part එක එතකොට ඉවරයි. ඒතර ගණන් හදන ටිකට යනකොට හොඳට පුළුවන්. හරි. ඒක අද දවසේ මේ ගන්න හේතුව නැතුව මේ number system පාඩමම ගත්තත් අනිත් එක තමයි ඔයාට මේකෙන් ලොකු ලකුණක් හම්බ වෙන්නේ නැහැ පේපර් එකට. හැබැයි ඉස්සරහා පාඩම් ඔක්කොම ටික බැරි වෙලා යනවා number system බැරි කෙනෙක්ට. networking බෑ. operating system බෑ. logic gate වල සමහරක් තැන් පැටලෙනවා. එකපාරට හදාගන්න බෑ. හරි. ඉතින් වෙන මොකුත් ඕනේ නැහැ. මේ පාර 20යි 25 මේ දවස් ගානකට කලින් අයලක් කරලා ලියපු 20යි 25 පේපරෙත් logic gate ගානත් එක්ක number system කරකවලා තිබ්බා. හරි. නිකන් හිතන්නකෝ මේ පාඩම් අතර සම්බන්ධතාවය දැන් මරුවට දැනගන්න ඕනේ. ඒකයි මම ෆිසිකල් ළමයින්ට හැමෝටමත් ඔන්ලයින් එකට එන්න කියන්නේ. හරි. අද අඩුයි. හරිද? මෙහෙම නෙමෙයිනේ අපේ ළමයි ඉන්නවනේ. හරි. ආයතන වල. එතකොට උන් ටික වෙනම අල්ල ගන්නවා කොහොමත් රෙකෝඩින්ග්ස් හම්බ වෙන්නේ නැහැ. රෙකෝඩින්ග්ස් බලාපොරොත්තු වෙන්න නම් රෙකෝඩින්ග්ස් හම්බ වෙන්නේ නැහැ. හරි. එතකොට එක දිගට සාමාන්‍යයෙන් ළමයෙකුට දවස් දෙකක් විතර ඕනනම් දේවි එතනින් එහාට ගන්න අමාරුයි. මොකද ඇත්තම කතාව ඒක තරහකට නෙමෙයි මම අර එදත් කිව්වේ. මොකද ඒක මැනේජ් කරගන්න අමාරුයි. මොකද ඔන්ලයින් ක්ලාස් එකේ වැඩ ටිකයි මොකද අපේ ලොකු ක්‍රිව් එකක් නැහැ කියන්නේ. ලොකු පිටසක් තියාගෙන කරන වැඩක් නෙමෙයි ඔන්ලයින් එක එකපාරට තමයි අපි පටන් ගත්තා විතරයි. ඒක නිසා තව මේ කතා කරන අතරතුර අපේ අනිත් අයගෙන් මට උත්තර ටික ඕනි. හරි? උත්තර දාපු නැති දෙන්නෙක් තුන් දෙනෙක් මම හිතන්නේ ඉන්නවා. උත්තර ටික ඕනි. හරි. ඉතින් ඒකින්ද අපි මේ පටන් ගත්ත අලුත ඔන්ලයින් එක. ඉතින් ඒක ෆිසිකල් එකටත් දවුවක් විදිහට තමයි යන්නේ. ඒකින්ද අපිට තව මේකේ ෆිසිකල් ළමයින්ට ඔන්ලයින් එකේ රෙකෝඩින්ග්ස් දෙන එකේ ප්‍රශ්න තියෙනවා. දෙන්නෙත් නෑ කොහොමත්. ඒක දෙන එකත් ප්‍රශ්නයක් තියෙනවා. අපේ පැත්තට ප්‍රශ්නයක් තියෙනවා, ඔයාටත් ප්‍රශ්නයක් තියෙනවා. හරි. ඒකින්ද ඉන්නම ඕනි. හරි. ලයිව් සෙෂන් එකේ ඉන්නම ඕනි ෆිසිකල් ළමයි නම්. නේද? හොඳයි එළකිරි. මම හිතනවා ඇති වෙලාව නේද? මම වගේ එකක් හදන්න. තව එකක් නිකන් හදලා දෙන්න. මොකද කවුරු හරි ළමෙක්ට මේක බැරි වුණොත් මෙන්න බලන්න. එකතු කරනකොට මේක පිළිවෙලටම හදලා බලමු අපි. මෙයාගේ එතකොට මෙන්න මෙතන එනවා කීයක්ද? එක බෙදී මටක් කියන්නේ 0.125ක්. මෙතනින් එනවා 0.0.625ක්. එහෙනම් මේක එකතු කරනකොට 8යි 9යි 10යි 11යි 11යි දශම පැත්ත ටික එකතු කරන්න මෙන්න 0.5ට එකතු කරන්න ඕනේ. මෙයාව එපා. මේ එයා බිඳුවයිනේ. මෙයාව එකතු කරන්න ඕනේ. 0.125 දශම ස්ථාන කෙලින් තියලා එකතු කරන්නේ. චූටි බබෙක් හිටියොත් මේක අහගන්න. මේ බලන්න. ඔන්න මෙතන 5යි 2යි 6යි 0යි. එහෙනම් ඒ දශම කැල්ල මේ පැත්තට ගේන්න 6යි 2යි 5යි ඔන්න 10 පාදයට පරිවර්තනය කරා. හරි නේද? වැඩේ තේරුණාද? එළකිරි නේද? හරි. එතකොට ඒ වගේ මෙන්න මෙයාව ගත්තොත් මෙන්න බලන්න. මෙන්න මේ සංඛ්‍යාව ගත්තොත් එහෙනම් අපිට එකපාරෙන් කියන්න පුළුවන්. මේ 1යි 2යි 4යි එහෙනම් 4යි දශම. 4යි දශම. දැන් ඔන්න මෙහෙමයි එකතු කරන්නේ මේ. දැන් ඔයාලට මේ දශම ස්ථාන ටික මතක තියෙන්න ඕනේ. එකපාර එකතු කරගෙන යන්න. මෙතන තියෙන්නේ 0.5. මෙතන තියෙන්නේ 0.225. මෙතන තියෙන්නේ 0.125. ඊගාවකේ තියෙන 0.0.625 එකතු කරා. 5යි 7යි මෙතනින් කීයක් එනවද? මෙන්න 6යි 7යි 8යි නේද? 8යි 2යි 10යි 13යි එකක් ඉතිරි නේද? 5යි 6යි 7යි 8යි 1යි 9යි. මෙන්න හරි. එහෙනම් 4.9යි 3යි 7යි 5. හරි නේද? ඔන්න මෙයාගේ ආන්සර් එක. ඒ වගේ තමයි එකතු කරන්නේ. හොඳයි වැඩි පැහැදිලි. ලියන මාතෘකාව ඔන්න දැන් ඔයා දන්නවා කොහොමද ඇත්තටම ද්විමය සංඛ්‍යාවක් දශමය සංඛ්‍යාවකට මාරු කරන්නේ. හරිද? ද්විමය සංඛ්‍යාවක් දශමය සංඛ්‍යාවකට මාරු කරන්නේ. හරි. ඊගාවට යන්න ඔහොමම ලියන මාතෘකාව දශමය සංඛ්‍යා ද්විමය සංඛ්‍යා බවට පරිවර්තනය. ලියන මාතෘකාව දශමය සංඛ්‍යා ද්විමය සංඛ්‍යා බවට පරිවර්තනය.
දශමයේ සංඛ්‍යා ද්විමේ සංඛ්‍යා බවට පරිවර්තනය. ඒ කියන්නේ 10 පාදයේ ඒවා දෙකේ පාදයට කරන්න යන්නේ. හරි. අලුතින්ම මේක ඉගෙන ගන්න ළමයෙක් වුණත් මම මේක එකපාරට කියලා දෙන්න උවමනා නැහැ. හරි. 10 පාදයේ එකක් දෙකේ පාදයට පරිවර්තනය කරනකොට මේ කරපු දේ බලලා ඔයාට පුළුවන් තනියම ගාන හදලා දෙන්න. හරි. මේක අද අලුතින් මගෙත් එක්ක ඉගෙන ගන්න ළමයෙක් වුණත් වේගින් වාට මේක තනියම හදන්න පුළුවන්. මේ කරපු දේ පොඩ්ඩක් ඔළුවේ පැටර්න් එක තියෙනවා නම් මම මේ කියන සංඛ්‍යාව තනියම හදලා දෙන්න. හරි. මට ඔය ඉස්සෙල්ලා ටක් ගාලා 35ට උත්තරේ දාන්න. 35 දෙකේ පාදයට ගියේ. 35 කියන්නේ දශමයේ සංඛ්‍යාවක්. 10 පාදයේ සංඛ්‍යාවක්. 35 දෙකේ පාදයට පරිවර්තනය කරන්න. හරිද? ටක් ගාලා කරලා දෙන්න. උත්තර ටික ටක් ගාලා දාගෙන යන්න 35 දෙකේ පාදයට හිතිනුත් පුළුවන් හොඳේ. අපේ වැඩෙක් ඉන්නවා නම් මේක හිතිනුත් පුළුවන්. දක්ෂයෙක් ඉන්නවා නම් හිතිනුත් පුළුවන්. ටක් ගාලා උත්තරේ ඕනේ. හරි නියමයි. උත්තරණේක හැදෙන විදිය උත්තර ටික එනවා. නියමයි එලගෙට. මේකේ කොහොමද ඔන්න හැදෙන්නේ? මං කිව්වේ 35. හරි. ඔන්න ඔක්කොම ටික මතක් කරගන්න අහන්න මේ බලන්න. ඔයාලට මේක දශම ස්ථාන ටික එකපාරට බෑ. 35 දෙකේ පාදයට හරවනවා නම් මේක දැනට තියෙන 10 පාදින්. හරිම ක්‍රමයේ තමයි. ඔන්න හරිම ක්‍රමයේ අහගන්න. හරි. හරිම ක්‍රමයේ අහගන්න. මොකද ඔව් මම දන්නවා ඔයා දක්ෂයෙක්. ඔයාට පුළුවන් වැඩි. හරි. හැබැයි ඔයා මේකේ ඔරිජිනල් ක්‍රමයේ දැනගන්න ඕනේ කියන්නේ මම ගෝනේ මම ඔන්ලයින් එක කරන්න පොඩ්ඩක් වෙනස් විදිහකට කියලා. අපි ෆිසිකල් පන්ති වල ඔයාලට හොඳට ගණන් හදන්න මම කියලා දෙනවා. හරි. ඔයා හොඳට ප්‍රැක්ටිස් කරනවා. හැබැයි ඔන්ලයින් එකේ ටිකක් වැඩිපුර හොඳට තියරි එක කරනවා. හරි. ඔයා ඇත්තටම 35 කියන කෙනාව දෙකේ පාදයට ගේනවා දැනගන්න ඕනි හරි ක්‍රමයෙන්. ඔරිජිනල් මෙතඩ් එකකින්. හරිද? මොකද ඒක ඔයාට තව ඉස්සරහට වැදගත් වෙනවා. ඒක තව ඉස්සරහට ඔයාට ඕනි වෙනවා. 9 වෙනි පාඩමේදී ආයෙත්. හරිද? මේ අහන්න කියන දේ. මම කියවනේ පාඩම් ඔක්කොම එකිනෙකට සම්බන්ධයි කියලා. හරි. ආයෙත් ඔයාට 9 වෙනි පාඩමේදී මේ සංඛ්‍යා දෙකේ පාද 10 පාදයේ සංඛ්‍යාවක් දෙකේ පාදයට පරිවර්තනය කරන එක ඔයාට හොඳට පුළුවන් වෙන්න ඕනි. කිසි අවුලක් නැතුව ඒකත් ලේසි ක්‍රම කෙටි ක්‍රම වලින් නෙමෙයි. මම මේ කියන දිග ක්‍රමයට ඔයාට පුළුවන් වෙන්න ඕනි. හරිද? ඇයි දන්නවද? අපි ප්‍රෝග්‍රෑමින් පාර්ට් එක කරනකොට ඒ කියන්නේ Python ටික කරනකොට ඔය 10 පාදයේ සංඛ්‍යාවක් දෙකේ පාදයට පරිවර්තනය කරන්න. 8 පාදයේ සංඛ්‍යාවක් 10 පාදයට පරිවර්තනය කරන්න. 10 පාදයේ එකක් 8ට ගේන්න. ඔය කියන සංඛ්‍යා පාද පරිවර්තන ඔක්කොටම කැල්කියුලේටර් හදනවා. හරි. ඒ හැම එකකටම කැල්කියුලේටර්ස් අපි හදනවා. එතකොට ඔයා දැනගන්න ඕනි හරියට කොහොමද ඔන්න ඔය කියන සංඛ්‍යා පාද පරිවර්තන ටික කරගන්නේ. හරි. ඒක ඔයාලට බැරි වුණොත් අනාතයි. අහන්න. එතකොට ඔන්න මෙතන 35 කියන කෙනාව හරියට හදන්නේ මෙහෙමයි. අහන්න. ඔයා ඉස්සෙල්ලම 35 ගත්තා. එයාව දෙකෙන් බෙදනවා. මෙන්න මේ ඕඩ් එක හරියට බලා ගන්න. මේක එක එක්කෙනාට එක එක විදිහට කියන්න පුළුවන්. ඔයාට ආවේනික ක්‍රමයක් තියාගන්න. මෙන්න මේ 35 දෙකෙන් බෙදුවාම උත්තරේ කීයද? 3ට 1යි 15ට 7යි. ඉතිරි 1යි. දෙකෙන් බෙදෙනවා. 17ට 8යි එකක් ඉතිරි. බෙදෙනවා දෙකෙන්. 8ට දෙකේව 4යි. ඉතිරි නෑ. 4 බෙදෙනවා දෙකෙන්. 4ට දෙකේව 2යි. ඉතිරි නෑ. 2 බෙදෙනවා දෙකෙන්. 2ට දෙකේව 1යි. ඉතිරි නෑ. ආයෙමත් එකක් බෙදෙනවා දෙකෙන්. ඔන්න මෙතනට බලන්න මේ සමහරක් අය මෙතනින් නවත්තනවා. එපා. මෙතනටත් හදන්න. මේ එක බෙදෙනවා දෙකෙන්. එකට දෙකේ ඒවා නෑ. ඉතිරි 1යි. හරිද? දැන් යටපැත්තේ ඉඳලා උඩට ලියන්න. අන්න උත්තරේ එනවා 35 දෙකේ පාදයට හැරෙව්වහම 1.3යි 1යි දෙකේ පාදයෙන්. වැඩේ හරි. එහෙම නැත්තම්
ඔන්න දැන් මෙතනින් ඉස්සරහට දෙන ගණන් ටික ඔයා වේගෙන් හදලා දෙන්න ඕන. මම පොඩි ටයිම් එකක් දානවා. වැඩිම වේගෙන් හදන්නේ කවුද කියලා. හරි. මම ගණන් ටික ලියන අතරතුරදීම හරි. ඔන්න කවුරුත් හදන්න ගන්න එපා. මම ඉස්සෙල්ලා මේක කියලා ඉන්න. එහෙම නැත්නම් ඔයා බල ටික දාගන්න. මෙන්න බල ටික 1යි 2යි 4යි 8යි 16යි 32යි 64යි 128යි ඔන්න ඔය වගේ බල ටික දාගන්න. මේ ලිව්වේ දෙකේ බල ටික. මේ ඉන්නේ දෙකේ බිඳුව දෙකේ 1 දෙකේ 2 දෙකේ 3 දෙකේ 4 දෙකේ 5 දෙකේ 6 දෙකේ 7. දෙකේ බල ටික තමයි දාගත්තේ. මේ බලන්න. මේක හරි ලේසි වැඩක්. මේ වගේ බෙද බෙද යන්න ඕනේ නැහැ. ඔයාට හදන්න ඕනේ 35 නම්. ඔයා මොකද කරන්නේ? ඔයාට පුළුවන් බොහොම පහසුවෙන් මේ ටික කාසි ටිකක් කියලා හිතාගන්න. හරිද? ඔක කාසි ටිකක් කියලා හිතාගන්න. ඔයා මොකද කරන්නේ? ඔයාට කාසි මල්ලක් තියෙනවා. ඔයා කඩේකට ගිහිල්ලා හිතන්නකො රුපියල් 8ක් ගෙවන්න ඕන කියලා මුදලාලිට. ඔයා ඉස්සරළම ඇදලා ගන්නවා ඇතුලෙන් රුපියල් 8ක් නම් ගෙවන්න ඕන පහේ කට්ටයක්. ආයෙත් දෙකේ කට්ටයක්. ආයෙ රුපියලේ කට්ටයක්. අරගෙන දුන්නොත් ඉතිරි සල්ලි වල වෙන විදිහට වට දෙන්න පුළුවන්. ඒ වගේ ඔයාට මෙතන හදන්න ඕනේ 35ක්. එහෙනම් මං කියනවාට 32යි 33යි 1යි 34යි 35යි අනිත් කාසි ටික එපා. මෙන්න උත්තරය ආව එකපාරින්. හරි. ඕක කෙටි ක්‍රමී. මේ බලන්න. අපේ හැමෝම මේ ක්‍රමයට ගාන හදනවා. අවුලක් නැහැ. හැබැයි මේක පුළුවන් වෙන්න ඕනේ. මේක ලියා ගන්න. මේක ලියලා තමයි ඔයා ගණන් ටිකට යන්නේ. හරි නේද? ඔන්න වැඩි. මට අර වගේම ඔයා තනියෙන් දැන් ගණන් ටික හදන්න ඕනි. මම හිතනවා මේක ලියාගත්තා කියලා. ලියාගත්තේ නැති ළමයෙක් ඉන්නවනම් ඩුග් ගාලා ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. ලියාගත්තේ නැති ළමයෙක් ඉන්නවනම් ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. නැත්නම් ටග් ගාලා ඔක ලියාගන්න හැමෝටම පුළුවන්. මම කිව්වනේ මම මෙතන නෝට් එක හදනවා කියලා. මේ නෝට් එක ඔයාලට හරිම වැදගත්. හරි? ටග් ගාලා දාගන්න. මෙන්න. ඔන්න දැන් මම මෙයාව මකනවා. හරි නේද? ඔන්න දැන් මෙයාව මැකුවා. මේ බලන්න. දැන් ඔයා මට තනියම මම මේ දෙන ගණන් ටික හදන්න ඕනේ. මේක හදලා ඉවරන ගමන් මම ඔයාලට ටයිම් එක දානවා. හරි? ටයිම් එකත් එක්ක තමයි ඔයා ගාන හදන්නේ. ඔන්න ගණන් 9යි. මෙන්න 10 වෙනි ගාන. එකොළොස්වෙනි ගාන 12.12යි. ගණන් 11ක් තියෙනවා. වේගෙන් හදාගෙන යන්න. පළවෙනි ගණන් 6 ඉස්සෙල්ලා හදලා ඉවන්න. හරි. මම ස්ටොප් වොච් එකක් දාන්නේ. ඔයා බලන්න ස්ටොප් වොච් එක ඔන් කළා. හරිද? ඔයා බලන්න පුළුවන් තරම් වේගෙන් ගාන හදන්න. හරි නේද?
එලකිරි. ඔන්න ගත්තා. පළවෙනි ගණන් 6ට අම්මට සෙල වෙනවා. එතකොට මම මේක ඔන් කරා විතරනේ. උත්තර ටික එනවා. හරි. පළවෙනි ගණන් 6ට උත්තර ටික අර නේද? මම රක් ගාලා දාගෙන යන්න. මම පළවෙනි ගණන් ටිකට රක් ගාලා උත්තර ටික දාගෙන යමු. පළවෙනි ගණන් 6ට. මේ මට ලෝඩ් දුන්නේ නැහැ තාම. අපේ කවුරුහරි මැසේජ් එකක් දැම්මා වගේ මම දැක්ක මැසේජ් එක දැම්මද ඩිලීට් කරාද? මට එකපාරට හොයාගන්න බැරුණා. හරි මට හොයාගන්න බැරුණා. හොඳයි. ටක් ගාලා උත්තර ටික දාගෙන යන්න. උත්තර ටික දාන්න අතරතුර තමන්ට කොච්චරක් වෙලා ගියාද කියලා තමන් බලන්නේ. හරිද? තමන්ට කොච්චරක් වෙලා ගියාද? තමන්ට එක හදාගන්න. පළවෙනි 6 වෙනයි, දෙවෙනි 6 නෙමෙයි, දෙවෙනි 5 වෙනයි. ඉක්මනට හදමු. ඔයා වැඩෙත් එක්ක පුළුවන් තරම් වේගෙන් ඉන්න ඕනි. හරි. අද දවසේදී මේ නම්බර් සිස්ටම් පාඩම මට ඕනේ පුළුවන් තරම් ඔයා වේගෙන් ගාන හදාගෙන යන්න. හරිද? ඔන්න බලනවාට කොච්චරක් වෙලා යයිද කියලා. ගණන් ටික හැදුවා. ටැග් ගාලා ටයිප් කරා දැම්මා. පළවෙනි ගණන් 6ට විතරයි ඈ. උත්තර දෙන්නේ අම්මට සෙන්න. උත්තර ටික වෙල්ලි කරයි. විනාඩි 4යි. හරි. එක්කෙනයි මරු වෙලේ දෙන්නයි හරි ගැම්මට හදන්න. දෙවෙනියා විනාඩි 4:00මාරයි. විනාඩි 4 තප්පර 30යි. රයන් මරු 3යි නියමයි. හරි. ටක් ගාලා. අනිත් අය ඊගා එක්කෙනා තුන්වෙනියා සාමාන්‍යයෙන් තව විනාඩි 5ක් විතර ගියා නේ. තුන්වෙනියා කියනකොට මම ඔයා දන්නේ නැහැ තුන්වෙනියා කියලා. හරි. එතකොට මට ඔය අන්තිමේට දැම්ම ඔය කියන්නේ මම කියද්දිම දාපු එක්කෙනා විනාඩි 5ක් විතර ගියා. ඔයා දානකොටම. හරි නේද? මුලින්ම විනාඩි 4යි 4:00මාරයි වේගින් හදන්න. මොකද මට අද දවසේ ඕනේ මේ වේගී. දැන් අපි චුට්ටක් කතා කරමු. මෙහන් ඔය වේගය ඕන කියලා කියන්නේ හේතුව මේකයි. හරි. අනිත් අය ඉක්මනට හදන්න. නම්බර් සිස්ටම් එක ඕනේ වෙන්නේ ඔයාට මම ඉස්සෙල්ලා කිව්වනේ. මේ වෙනම පාඩම් මේ නම්බර් සිස්ටම් වලින් තඩි ගණන් එන්නේ නැහැ ලොකුවට. හැබැයි අර අවසාන පාඩම් ටික කියන නෙට්වර්කින්, ලොජික් ගේට්ස් ඒ වගේ පාඩම් වලට මේක ඕනේ කියෝනේ ඔපරේටින් සිස්ටම් ඒවට නම්බර් සිස්ටම් හොඳට දැනගෙන ඉන්න ඕනේ. හරි. මොකද සාමාන්‍යයෙන් මට මතකයි 2019 නෑ සෝරි
2019 වගේ පේපර් එකක ඇවිල්ලා තිබ්බා ඒත් ඔපරේටින් සිස්ටම් ගානක 8200 කියන එක දෙකේ පාදයට හරවන්න. එක තැනක අහලා තිබ්බා. 8200. හරි. එතකොට දැන් ඔය බල ටික සම්පූර්ණයෙන් කොට මතක තියෙන්න ඕනේ. එතකොට අනිත් ගාන හදාගෙන යන ගමන් මම මේ කතා කරන්නේ. හැමෝම ගාන හදන්න ඕනේ. තව 6යිනේ දැන් මේ ඔයගොල්ලෝ. එතකොට 8200 වගේ සංඛ්‍යාවක් දෙකේ පාදයට පරිවර්තනය කරන්න ඔය අනිවාර්යෙන් බල ටික දැනගෙන ඉන්න ඕනේ. 4096 8192 වගේ ඔක්කොම ටික. හරි නියමයි. තව එකක් තියෙනවා අපි කවුද කවීෂ තව එකක් තියෙනවා ටග් ගාලා හදමු. එකක් මිස් වෙලා. නේද? අනිත් අය මට ගණන් ටික ඔක්කොම එක්කෙනෙක් ඉවරයි. හරි? අනිත් අයත් මට ඕනි. සවනඩි 7ක් වගේ ගියේ. 7ක් 7මාරක්කට ගෙට්ටුයි. ඒ ස්පීඩ් එක මම ඕනේ කිව්වේ මේක තරංගයකට නිකන් ජොලියට නෙමෙයි. හරි? මේ ස්පීඩ් එක ඕනේ ඇත්තටම. ඒ ස්පීඩ් එකෙන් තමයි ඔයාගේ පේපර් එකේ තියෙන මේ ලකුණු ටික එකතු වෙන්නේ. හරි? මොකද දැන් පේපර් සෑහෙන දිගයි. මරු නියමයි. හදලා ඉවරයි ගණන් ටික. එක්කෙනෙක් ගණන් 11ම ඉවරයි. ලෙකිරි. ටක් ගාලා හදමු. තව හදනවා කට්ටිය. නියමයි ඇත්තටම. මරු. අනිත් අයත් උත්තර ටික දාමු. තව එන්න තියෙනවා. හරිද? ඉවරද? ඔන්න විනාඩි 10කට ගෙට්ටුයි. මරු. හොඳයි. මම මෙහෙම හදනවා. මේ බලන්න. මම මේකේ මෙන්න මේ ගාන අල්ල ගන්නවා ඉස්සෙල්ලම. හරි. දැන් ඇති. දශම සංඛ්‍යා ටික තමයි මම මෙයාගේ වේගින් හදන්න යන්නේ. හරි නේද? ටයිම් එක අයින් කළා. මෙයන් මම ඉස්සෙල්ලම හදන ඔයාට මෙන්න මෙයාව 12.75 කිව්වොත් දැන් අනිත් එක තමයි මම මේකේ ලේසි ක්‍රමයක් තියෙනවා කිව්වනේ නේද? මොකද මේ ලේසි ක්‍රමේ? ඔන්න බලන්න. මට 37 ඕනනම් අර එහා පැත්තේ කියපු විදිහට මේ දශම සංඛ්‍යා ටිකත් ඔයාට හදන්න පුළුවන්. අපි බල ටික දාගෙන ඉමු. ඔන්න වේගෙන් හදන විදිය. බල ටික දාගන්න. මේ බලන්න. හරි නියමයි. තව උත්තර එනවා. මෙන්න අපි හදමු 12.75. ඔන්න දානවා මෙතනින් දශම ස්ථානයේ බල ටික. මේ බලන්න. මෙතන තියෙන්නේ 1 2 4 8 ඔය ඇතිනේ. දශම ස්ථාන ටික දාන්න. 0.5යි 0.25යි 0.125යි 0.0625යි. පැහැදිලිද? හරි. දැන් මට හදන්න ඕන 12.75. 12 නම් 8යි 4යි එකතු වුණා නම් 12 හරි. දශම 7.5 ඕනනම් ඔයා මේ බලන්න 0.5ට 0.25 එකතු වුණා නම් ඉබේටම හැදෙනවා කාවද? 0.75. හරි ලේසි වැඩේ.
බලන්න 15.625 හදන්න ඕනි. හරි. මෙන්න හදනවා 15.625. හරි. ඔන්න 15 ගන්න. මෙන්න 15 කියන්නේ 8යි 4යි 12යි 2යි 14යි 1යි 15යි. අන්න 15 හරි. දශම 6යි 2යි 5 ඕන. මේ බලන්න. දශම 1යි 2යි 5ට දශම 5ක් එකතු වුණා නම් වැඩේ ගොඩ. මේ බලන්නකෝ ඒක. දශම 5ට දැන් ඒව පේන්න ඕනි. දශම 1යි 2යි 5ක් එකතු වුණා නම් මෙතනින් 5යි මෙතනින් 2යි මෙතනින් 6යි හැදෙනවා. අන්න 6යි 2යි 5 හැදුනා. උත්තරේ ආවා. තේරුණාද? හරි ලේසි. මේක අමාරු නෑ. මේ බලන්න. ඊගාව එක. මම ඔහොම යනවා මෙන්න මෙතන 10 වෙනි ගානට. මෙන්න බලන්න. 10 වෙනි ගාන හදනකොට ඔයා චුට්ටක් බලන්න. ඒක හදන්න තියෙන්නේ 3.11යි. එතන 3.11යි. අම්මට සිරි මේකෙන් 3 නම් හදන්න පුළුවන් දශම පැත්ත කොහොම එකතු කරත් ඔයාට දශම 1.1ක් හදන්න බෑ. නේද? කොහොම එකතු කරත් 1.1ක් හදන්න බෑ. එහෙනම් අන්න ඒක අපිට දශම ස්ථාන සුළු කරන දීර්ඝ ක්‍රමයට යන්න වෙනවා. අන්න ඔන්න දීර්ඝ ක්‍රමය මෙහෙමයි. හෙමිහිට කියලා දෙනවා. අහගන්න. ඔන්න වැඩි. මේ බලන්න. මට හදන්න ඕනේ 3.1. 3 නම් ලේසි නේද? ඔන්න පූර්ණ සංඛ්‍යාව හදන්න. 3 සමානයි. මේ බලන්න 1යි 1 නෙන්නේ. මේ 1යි 2යි එකතු වුණා නම් 3යි. ඔන්න 3 හැදුවා. ඒ වැඩේ නම් ගොඩ. දැන් දශම ස්ථාන පැත්ත ගොඩ දාන්න. දශම ස්ථාන පැත්ත ගොඩ දානකොට ඔයා දශම කෑල්ල ගලවලා ගන්න. මෙන්න 0.1. ඒක තමයි හදන්න තියෙන්නේ නේද? එහෙනම් ඒක හදනකොට මේ 0.1 කියන කෑල්ල ගලවලා අරගත්තාම ඔන්න දශම කෑල්ලක් කොහමද ද්විමේය සංඛ්‍යාවක් කරන්න කියලායි කතා කරන්නේ. අහගන්න. අර 10 පාදයේ සංඛ්‍යාවක් 2 පාදයට ගේනකොට බෙද ගියා වගේ මෙතනදී දෙකෙන් වැඩි කර යන්න. මේ බලන්න. එහෙනම් ඔන්න මෙයාව මං ඉස්සරලම වැඩි කරනවා 2කින්. උත්තරේ එන්නේ කීයද? 0.22. නේද? මෙයාව ගෙනියනවා ඉස්සරහට. එතකොට උත්තරේ මෙතන 0යි. පූර්ණ සංඛ්‍යාව. මෙන්න මේ දශම ස්ථානෙන් ඉස්සරහින් එක්කෙනාව තමයි ගෙනියන්නේ. හරි. ආයෙත් මං උස්සන් එනවා. එයාගේ දශම ස්ථාන කැල්ල උස්සන් එනවා. මේ 0.22. වැඩි කරන්න 2කින් උත්තරේ එනවා 0.44. උස්සන් යන්න එයාවත් මෙන්න උස්සන් යන්න එයාවත් 0යි. ආයෙත් මං මෙයාව ගේනවා පල්ලෙහාට. මේ බලන්න. එතකොට 0.44. වැඩි කරනවා 2කින්. හැම වෙලාවෙම මේ තිබ්බ දශම ස්ථානයේ 0.1 කියන කෙනාව වැඩි කර ගෙනියන්න. එතකොට එනවා 0.88ක්. ගෙනියන්න ඉස්සරහට 0යි. හැම වෙලෙම මතක තියාගන්න ගෙනියන්නේ දශම ස්ථානයෙන් වම් පැත්තේ කැල්ල පූර්ණ සංඛ්‍යාව තමයි ගෙනියන්නේ. ආයෙත් උස්සන් එන්න. ඔන්න ඔතන තමයි වැඩි ඈ. ඔන්න උස්සන් එන්න. මෙතනින් එනවා 0.88ක්. වැඩි කරන්න 2කින්. ඔන්න වැඩි කරමු. 2 වරක් 8 16යි. නේද? එකක් ඉතිරි. 2 වරක් 8 16යි. 1යි 17යි. එකක් ඉතිරි. අන්න ගෙනියන්න ඒක ඉස්සරහට ඔන්න පැන්න එකක් නේද? දැන් ආයෙත් මෙයා උස්සන් එන්න පල්ලෙහාට. ඔන්න මතක තියාගන්න එයාව පල්ලෙහාට ගේනකොට දැන් මේ එක ඉස්සරහට පැන්නා. ඔයාට උස්සන් එන්න තියෙන්නේ 0.76ක්. හරි. වැඩි කරන්නේ එකත් ආයෙත් 2කින් ආයෙත් 2කින්. ඔන්න 2 වරක් 6 12න් 2 එකක් ඉතිරි. 2 වරක් 7 14යි 1යි 15යි. ඔන්න හරි. ගෙනියන්න ඉස්සරහට මෙන්න 1යි. හරි. ඔන්න ගේනවා ආයෙමත් මෙන්න වැඩි. ආයෙත් එනවා මේ 0.5යි 2යි. වැඩි කරන්න 2කින්. 2 වරක් 2 4යි. 2 වරක් 5 10යි. මෙන්න 1යි. වැඩි කිරීම පුළුවන් වෙන්න ඕනි. හොඳේ. ඔන්න එකක් පැන්නා. ආයෙත් උස්සන් එන්න. ඔන්න ආයෙත් උස්සන් එනවා. මෙන්න ආයෙත් උස්සන් එනකොට එන්නේ 0.04යි. මේ බලන්න දෙකෙන් වැඩි කරාට වැඩක් නෑ මේ. ආයෙත් එන්නේ 0.08යි. පනින්නේ නෑ මේ. දැන් පනින්නේ නෑ ආයෙ බින්දු. වැඩක් නෑ. නවත්තනවා. හරි.
ඒ වෙලාවට අපි නවත්තමු. දැන් ඔයාට තියෙන්නේ මේක උඩ ඉඳලා පහළට ලියන්න. හරි. ඒක ලියනකොට කොහොමද ලියන්නේ? අපි උඩ ඉඳලා පහළට ලියනවා කියන්නේ. එහෙනම් ඔන්න මට ගන්න පුළුවන් 3.11 සමාන වෙනවා කාටද? මෙන්න 3.11 සමාන වෙනවා 3 හදන්නේ නම් 1.1 කියන්න දශම. මේ දශම ස්ථාන කෑල්ල හදන්නේ මෙන්න මේ විදිහට උඩ ඉඳලා පිළිවෙලට 0.1.1 පස්ස පැත්තට බිඳුවක් දානවා නම් දාන්න. ඒක දැම්ම කියලා අවුලකුත් නැහැ. නොදම්ම කියලා අවුලකුත් නැහැ. හැබැයි මේක හරියට සුළු වෙලා ඉවර වෙන දශම ස්ථානයක් නෙමෙයි. මේක සාමාවර්ත දශමයක්. එහෙම නැත්නම් මේක අනන්ත දශමයක් කියලා කියන්න පුළුවන්. මේක බෙදි යනවා. ඇත්තටම සාමාවර්තයිද කියලා කියන්න තරමට අපිට එකපාරට අදහසක් නැහැ. මොකද තව ඉස්සරහට යනකොට සමහර විට සාමාවර්ත වෙන්න පුළුවන්. ඒ මොකද්ද සාමාවර්තයි කිව්වේ? එකම කොටස නැවත ඩුප්ලිකේට් වෙවි ඉස්සරහට යනවා නම් නේද සාමාවර්තයි කිව්වේ. අවංකව කියන්නේ මටත් හරියට මතක නෑ හොඳේ. මොකද ගණන් මං හරියට දන්නේ නෑ. එතකොට මැත්ස් තමයි කළේ. හරිද? එතකොට මේ ඔය බෙදන්න ගුණ කරන්න මැත්ස් කරානේ මීනියනේ. හරි. ඉස්සර මැත්ස් කරනකොට ඔය මැත්ස් කරපියුන් ඉන්නව නම් දන්නවා. තනිකර මේ ඉලක්කම් සුළු කරේ නෑ. ඉංග්‍රීසි අකුරු තමයි සුළු කළා. හරි. එතකොට ඒ වගේ මැත්ස් වල තනිකරම ඉලක්කම් වලට වඩා ඉංග්‍රීසි අකුරු තමයි තියෙනවා. හරිද? දැන් ඔන්න උත්තරේ හරි. ඔතනින් හැට අපි සාමාවර්තයිද එහෙම නැත්නම් අනන්තයිද කියලා අපි දන්නේ නැහැ. කොහොම හරි මේක බෙදෙනවා. බෙදි යනවා ඉතින් ඉස්සරහට. සෝරි. වැඩි වෙවි යනවා ඉස්සරහට. හරි නේද? ඒ වගේ මට හදන්න මෙන්න මෙයාවත්. හරි. මෙයාවත් හදන්න. හදලා ටක් ගාලා ඔන්න කරපු නැති අය උත්තරේ දාන්න. හරි. එළගෙරේ. මේ අහන්න. ටක් ගාලා මේක ලියා ගන්න. කරගන්න බැරි වෙච්ච අය ලියා ගන්න. ඒ වගේම තමයි කරගන්න බැරි වෙච්ච අය ලියා ගන්න සහ ලස්සනට නෝට් එක හදා ගන්න. මොකද ඔයාට මං කිව්වනේ මේ ඔන්ලයින් ක්ලාස් එක ඔයාට හරි වැදගත්. ලස්සන නෝට් එකක් හදනවා. හරි. ඒකත් එක්ක තමයි අපි ගණන් හදන්නේ. හරිද? එතකොට ඔයාට නම්බර් සිස්ටම් වල ටියුට් එක මම පුළුවන් වුණොත් මෙහෙම දාන්නම්. ටියුට් එක පොඩ්ඩක් බලලා ටියුට් එකේ කරෙක්ෂන්ස් තියෙනවා. හදන්න තියෙනවා දේවල් ටිකක්. ඒ ටික හදලා මම එහෙමම දාන්නම්. ඒකේ තියෙනවා වැඩ ගොඩක්. හරි. ඒ ටිකත් එක්ක තමයි ඉස්සරහට යන්නේ. හරි නියමයි. මේ බලන්න. අන්නවරු. 12ට උත්තරේ ගන්න. හොඳයි. මේ බලන්න. තව දෙයක්. මේක එතකොට දැන් කෙනෙක්ට අහන්න පුළුවන් ඉතින් යකඩෝ මේක දශම ස්ථාන කීයකට සුළු වෙලාද? 1 2 3 4 5 6 7කට සුළු වෙලා සුළු කළා. එතකොට මම මේක නවත්තන්න නැතුව කොච්චරක් දුරකට සුළු කරන්න ඕනේද? අහන්න. මේකෙන් ප්‍රශ්නයක් આવොත් අහන්නේ MCQ එකට. මේකේ ප්‍රශ්නයක් આવොත් අහන්නේ MCQ එකට. MCQ එකේ උත්තර පහක් තියෙනවා. ඒ උත්තර පහ දශම ස්ථාන කීයකට සුළු වෙලාද කියලා ඔයා බලන්න. ඒ උත්තර පහ දශම ස්ථාන කීයකට සුළු වෙලාද? සමහරක් ඒවා 2කට සුළු වෙයි. සමහරක් ඒවා 3කට සුළු වෙයි. ඒ ප්‍රමාණය බලලා සුළු කරන්න. එතකොට ඔයාට මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට එහා ගාණක් මේකෙන් අහන්නේ. හරි. මොකද තව ඉස්සරහට අපිට නෙට්වර්කින් වලට මං කව නම්බර් සිස්ටම් ඕනි. ඔපරේටින් සිස්ටම් වලට නම්බර් සිස්ටම් ඕනි. එතකොට ලොජික් ගේට් වලටත් පොඩ්ඩක් ඕනි. හරි. ඒවට ගියත් දශම ස්ථාන සුළු කිරීම මේකේ තව එන්නේ නැහැ. තව දුරට එන්නේ නැහැ. MCQ එකට එක ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඔන්න අහගන්නකෝ. ඉතින් ඔන්න අපි සංඛ්‍යාපාද පරිවර්තන වල මූලික කොටස ඉවරයි. මේකෙදි 2 10ටත් 10 2ටත් දැන් ඔයා දන්නවා. අපි ඊගව දවසේ ඉතිරි කොටස කරමු. හරි. එතකොට අනිවාර්යෙන් හැමෝම ඉන්න. ඊට පස්සේ අපි මේක අද ගණන් හදන දවසක් විදිහට තියාගන්න අපේ ෆිසිකල් පන්තියේ ළමයි. ඔන්ලයින් මේක බලන අය ළමයි හැමෝම මේකෙන් අලුතින් ඉගෙන ගන්න